අපි හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ඔබගේ නිරෝගීකම ඔබගේ ශාරීරික නිරෝගීකම වගේම මානසික නිරෝගීකම බොහොම ඉහළ තැනක පවත්වා ගන්නට නිරන්තරයෙන්ම උත්සාහ කරන නාලිකාවක් අපි නිරෝගීකම පිළිබඳව ඒ වගේම අපේ ජීවිත නිවැරදි ආකාරයෙන් හැඩගස්වා ගැනීම පිළිබඳව හැමදාමත් අපි කතා බහ කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ කාරණා ඇතුලේ මේ සම්පූර්ණ පරිච්ඡේදයන් ඇතුලේ අද දවසේදී අපි කතා බහ කරන සුවිශේෂී කාරණේ තමයි ඇවිදීම සම්බන්ධයෙන්. අපි ටිකක් හිතුවා මේක හරි කෙටි මාතෘකාවක්. නමුත් ජීවිතය දීර්ඝකාලීනව ගත කරගෙන යන්න අපිට වැදගත් වෙන සුවිශේෂී කාරණා ටිකක් මෙතනදී මතු කරගන්න හැකි වේවි කියලා අපි විශ්වාස කරන නිසා මේ ඇවිදීම සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපි හිතුවා. ඉතින් මේ සඳහා අපි අද දවසේදීත් අපේ නාලිකාවට සම්බන්ධ කරගත්ත අපේ ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමා. වෛද්‍යතුමනි ආයුබෝවන් ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන වැඩසටහන වෙනුවෙන්. ඉතින් ටිකක් හිතන්නෙත් නැති වෙයි ඔබ අපි ඇවිදීම සම්බන්ධයෙන් කතා කරයිද කියලා. ඔන්න අපි තීරණය කර ඇවිදීම සම්බන්ධයෙන් කතා කරන්න. මොකක්ද මේ අර හේතුවක් නැතුව අරමුණක් නැතුව ඇවිදීම ගැන නෙවෙයි මේ කතා කරන්නේ. අපේ ශරීරය නිරෝගීමත්ව තබා ගන්නට අපි කොහොමද මේ ඇවිදීම ප්‍රයෝජනයට ගන්න පාවිච්චි කරන්න කියන දේ පිළිබඳව කතා කරන්නේ. මේක ටිකක් බොහෝ පිරිසකට අමතක වෙලා ගියපු කාරණයකුත් වෙනවනේ වෛද්‍යතුමනි. ඇත්තටම මේ ඇවිදීමේ තියෙන වටිනාකම මේකේ තියෙන ප්‍රයෝජන මොනවද කියන එක තමයි මට මුලින්ම ඔබතුමාගෙන් විමසන්නට තියෙන්නේ. ඇවිදීම කියන එක අපි ගත්තාම අපි බොහෝ දෙනාට පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේකේ තියෙන ප්‍රයෝජන ඇහුවොත් ඔබ මවිත වේවි. විද්‍යාත්මකව තහවුරු කළ ප්‍රයෝජන ගණනාවක් තියෙනවා. මම එකින් එක කියන්නම්. එකක් තමයි අපේ හදවතේ ආරක්ෂකයා කියලා කියනම ඇවිදීම. හදවතේ සහ රුධිර සංසරණ පද්ධතිය. පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා දවසට විනාඩි 30ක් ඇවිදින කෙනාට හදවත් රෝග හැදීමේ ප්‍රවණතාවය අඩුයි සහ ඊට අමතරව රුධිර සංසරණ පද්ධතිය රෝග බොහෝ අඩු වෙනවා කියලා. එතකොට හදවතට ආරක්ෂකයෙක් තමයි ඇවිදින එක. ඉතින් ඇඟේ තියෙන මේ කොලෙස්ටරෝල් වැඩි කියලා කියන කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නත් ඒක වැඩි වෙන එක වළක්වා ගන්නත් ඇවිදීම හොඳයි කියලා තහවුරු කරලා තියෙනවා. ඊට අමතරව අපේ ඇඟේ මේ සියුම් කේශ නාලිකා කියලා කියන්නේ ඉතාමත් කුඩා අපේ කේශ නාලිකා කියලා කැපිලරිස් කියලා කියන ඉතාම කුඩා රුධිර වාහිනී නාල තියෙනවා. මේ නාල වයසත් යනකොට කාලයක් යනකොට පොඩි මේ ඒ කියන්නේ අපහසුතා හිරවීම වගේ ලක් වෙනවා. මම මේකෙන් ලොකු නාල් නෙමෙයි. ඉතින් ඒකෙන් ලෙඩ රෝග ගණනාවක් ඇති වෙනවා. ඒක වළක්වා ගන්නත් මේ ඇවිදීම ඉතා වැදගත් වෙනවා. එතකොට දෙවෙනි වැදගත් වීම තමයි ඇවිදීමේ අපේ මේ අස්ථි පද්ධතිය සහ හන්දි සහ මාංශ පේශි වලට ඉතාමත් හොඳයි ඇවිදින එක. තුන්වෙනි වැදගත්කම තමයි ඇවිදින එකේ අපේ මොළයටත් ස්නායු පද්ධතියටත් ඉතාම හොඳයි ඇවිදින එක කියලා පරීක්ෂණෙන් තහවුරු කරලා තියෙනවා. එවිට එකෙන් පහසු හොයාගෙන තියෙනවා අපේ මොළයේ සම්බන්ධ ක්‍රියාත්මක වීම මතක තබා ගැනීම සහ අපගේ ප්‍රඥාව වැඩි වීම ඒ වගේ ගැඹුරු කරුණු වලට ඇවිදීම හොඳයි කියලා හොයාගෙන තියෙනවා. ඊගාව හතරවෙනි වැදගත්කම තමයි අපේ ආහාර මාර්ගයේ සුවතාවයට ආහාර මාර්ගය හොඳින් පවත්වාගෙන යන්න ආහාර දිරවීම ආහාර මාර්ගයේ සුවතාවයට ඇවිදීම හොඳයි කියලා සොයාගෙන තියෙනවා. මේ පරීක්ෂණ කරන ඇස් වල අපේ ඇස් දෙකේ පෙනීම සහ ඒකේ සුවතාවයට ඇවිදීම හොඳයි කියලා හොයාගෙන තියෙනවා. ඊට අමතරව පොදුවේ මානසික සෞඛ්‍යයට මේ ඇවිදීම හොඳයි කියලා හඳුනාගෙන තියෙනවා. සමස්තයක් ලෙස මුළු ඇඟේම සුවතාවයට සහ දීර්ඝකාල ජීවත් වීමට ඇවිදීම හොඳයි කියලා හොයාගෙන තියෙනවා. මම ඔය කිව්වේ විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන ඇවිදීමේ ප්‍රයෝජන. මෙහිදී ඔවුන් ප්‍රකාශ කරනවා දවසට විනාඩි 30ක් වගේවත් ඇවිදින්න කියලා අවම වශයෙන් නැත්තම් ඇවිදින්න කියලා ඒකේ තව ඇවිදින ආකාරයත් කියලා තියෙනවා. ඇවිදින්න ඕන කොහොමද කියලා. නමුත් ඔය කියව ප්‍රයෝජන ඔක්කොම ඇවිදීමේ තියෙනවා. ඇවිදීම නිසා එනවා. ඊට අමතරව මහත වෙන එක නැත්තම් ඒක අඩු කරගන්න ඇවිදීම හොඳයි කියලා තියෙනවා. ඊගාව තව එකක් තියෙනවා
බෝ නොවන රෝග ඇතිවීම, දියවැඩියාව, ඊට පස්සේ අධිරුධිර පීඩනය, ඒ වගේ රෝගී තත්ත්ව තියෙනවනේ බෝ නොවන රෝග. ඊට පස්සේ අපි ඉස්සෙල්ලත් කතා කරා අධික මේ කොලෙස්ටරෝල් තියෙන තත්ත්ව, ඒ වගේ තත්ත්වවලටත් ඒව වළක්වා ගන්නත්, බෝ නොවන රෝග අඩු කර ගන්නත් ඉතාම ප්‍රයෝජනවත් වෙලා කියලා තියෙනවා ඇවිදීම. ඉතින් මේ ආකාරයෙන් ගත්තාම ඇවිදීම ඔය මම ටිකයි කිව්වේ, ඔයිට වඩා බොහෝ ප්‍රයෝජන ගන්නාවක් තියෙනවා. ඒක නිසා ඔබ මේ තාමත් ශරීර සුවතාවය සඳහා ඇවිදින්න නැත්තම් අපිට කියන්න තියෙන පණිවිඩය තමයි ඇවිදීම ආරම්භ කරන්න කියලා. දැන්ම පටන් ගන්න. අපි කියන මේ හැම කාරණයකම වටිනාකම එතනයි රඳා පවතින්නේ. හිත ඉන්න එපා, බය නැතුව වැඩේ ආරම්භ කරන්න. අපි කලින් වැඩසටහනකත් ඒ සම්බන්ධයෙන් ඔබට දැනුවත් කිරීම සිදු කරා. වෛද්‍යතුමනි, මම හිතුවා ඔබතුමා දැම්ම මේක පටන් ගන්න කියපු නිසා මේ පොඩ්ඩක් අර ඒ සූදානම ගැනත් පොඩ්ඩක් අපි කතා කරොත් හොඳයි කියලා පොඩි වෙලාවක් අරගෙන. දැන් කොහොමද මේක ඇවිදින්න ඕනේ? දැන් ඇවිදිනවා කියලා අපි අර නිකන් ඔහේ ගමනක් යනවා වගේ මේ අඩිය 2 3 තියාගෙන එහෙම යන ගම එකක් නෙවෙයිනේ. මේක පොඩ්ඩක් ඇඟට දැනෙන්න, දාඩිය දාන්න, පොඩ්ඩක් ජවයෙන් කරන්න ඕන වැඩක්නේ. ඒක කොහොමද සූදානම ගන්න? මේක දැන් ඔබතුමා කිව්වා විනාඩි 30ක්වත් මේක හයියෙන් ඇවිදින්න ඕන. කොහොමද දුර ප්‍රමාණයක් තියෙනවද? කාලය කොහොමද? මේක වැය කරන්න ඕන ශක්තිය කොහොමද කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න. මේක පුද්ගලගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපි හිතමු දැන් ඇවිදින්න වයසක වගේ ඇවිදින අපහසු නම් සමහරට මේක කරන්න බැරි. නමුත් සාමාන්‍ය මම මේ කියන්නේ පොදුවේ ඇවිදින විට එහෙම වේගයක් කියලා විශේෂම වේගයක් නැහැ. නමුත් සාමාන්‍ය Tamanට පුළුවන් වේගයෙන් ඇවිදින්න ඕන. අර අධික වේගයක් අවශ්‍ය නැහැ. ඒකට අර දුවනවා කියන එකට වඩා දැන් ඇවිදීම කියන එක ගොඩක් යහපත් කියලා තියෙනවා. දුවන එක නරකයි කියනවා නෙමෙයි. අර ජවයේ තියෙන අයට දුවන්න පුළුවන්. නමුත් සාමාන්‍යයට ඇවිද්දත් ඇති කියලා කියන දේ. විනාඩි 30 තමයි කියන්නේ. නමුත් පැයක් වගේ ඇවිදින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සැහැල්ලුවෙන් ඇවිදින්න ඕන. අර ඇඟට මේ ගොඩක් අර මේ මහා ඒ කියන්නේ ආතතියක් අවශ්‍ය නැහැ. ඇවිදින මොහොතේ පුළුවන් නම් දුරකථනය භාවිතා නොකර ඉන්න පුළුවන් නම් හොඳ මේ සින්දුවක් වගේ අහන්න පුළුවන්, මියුසික් එකක් අහන්න පුළුවන් නම් හොඳයි. අර තව කෙනෙක් කතා කර ඇවිදිනකොට ඇවිදින විට අර ඇවිදීමේ නියම ප්‍රතිඵල එන්නේ නැහැ. මොකද අපේ මනස අපි දැකලා තියෙන ඕන තරම් අපි ඇවිදින ස්ථානවල ඇවිදින විට ඇහැලා තිනවා පිරිස් ඇවිදිනවා පුළුවන් තරම් මේ එක්ක රටේ ප්‍රශ්නයක්, ලෝකේ ප්‍රශ්නයක් නැත්තම් කාට හරි බැන පිරිස ඇවිදිනවා. එතකොට වෙන්නේ මනසේ අර තියෙන සුවතාවය අඩු වෙනවා. පුළුවන් නම් තනියම හරි පිරිසක් එක්ක හරි කමන්නේ බොහොම මේ සමාධියෙන් සතිමත් ඇවිදින්න පුළුවන් නම් තවත් ප්‍රබලයි මේක. එහෙම නැත්තම් අර හැමෝම ඉතින් ඇවිදිනවනේ. ආතතිය අඩුවෙන් තමයි ඇවිදින්න තියෙන්නේ. දාඩිය දානවා ටිකක් ඇවිදින විට ඒ දාඩිය දාන මට්ටමට ඇවිද්දම හරි අර වදෙන් පොරෙන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. බොහොම සෑල්ලුවෙන් ඇවිදින්න අවශ්‍ය නැහැ. ඇවිදලා ඉවරලා පොඩි ව්‍යායාම ටිකක් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. ඇවිදලා ඉවරලා ඒ කියන්නේ ඇවිදීමෙන් පමණක් නෙමෙයි තවත් ව්‍යායාම ටිකක් කරන්න පුළුවන් නම් බලලා යෝග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් මාංශ පේශි වලටත් ඇවිදීමෙන් ලැබෙන්නේ නැති. එහෙම කරාම මේක තවත් ප්‍රබලයි. ඊට පස්සේ රිලැක්සේෂන් නැත්නම් ඉහිල්ලීමත් මේකට එකතු කරගන්න ඕන. ඉතින් එහෙම තමයි මේක තියෙන්නේ. Tamanට තේරෙනවා ටිකක් කල් කරනකොට රිද්ම් එක තමයි එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ කියන්නේ Tamanට හොඳට පහසුව දැනෙන, හොඳට නිින්ද යනවා, හොඳට ඇඟට පහසුයි, එදා දවස් වැඩ කරන්න පුළුවන්. Tamanට ඒ රිද්මේ දැනනවා. ඒ රිද්මේට ඇවිත්නම් හරි. ඉතින් බොහෝම ඉහළ ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන් මේ ඇවිදීම තුළින්. මේ කාරණේ පිළිබඳව අපි අද දවසේදී කතා කරන්න වෛද්‍යතුමනි. ඊට පස්සේ තියෙන සුවිශේෂී කාරණේ තමයි මේක මේ ඇඟට වගේම මනසට කොහොමද බලපාන්නේ කියන එක. අපි ඒ ගැනත් ටිකක් පැහැදිලි කරගමු. ඔව්, ඇවිදීම මනසට ඉතාමත් යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා කියලා පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවා. ඇවිදින පරිසරයත් අපිට පුළුවන් නම් සැහැල්ලු පරිසරයක්, දැන් මොහොතක් ආන්නේ නැත්තම් ඒ කියන්නේ ගස් කොළන් තියෙන ස්වභාවික වගේ සැහැල්ලු පරිසරයක් නම් තවත් හොඳයි. මනසට කොහොමදත් ඇවිදිනවත් එක්කම අපි දන්නවා අපිට ස්වභාවිකව හරි සැහැල්ලුවක් දැනෙනවා මනසට. ඒකෙදිත් අර ජංගම දුරකථනය භාවිතා කර අර වරින් වර මේ ඒ කියන්නේ තමන්ගේ සමාධිය කැඩෙන්නේ නැතුව ඇවිදින්න පුළුවන් නම් තවත් හොඳයි. මානසික සුවය ගත්තාම ඇවිදීමෙන් ඉතාම හොඳ මානසික සුවයක් ලැබෙනවා කියලා තියෙනවා. මේක ප්‍රතිඵලගෙන ලැබෙන්න දිනපතාම වගේ කරන්න. දිනපතා දවස් 30ක් 60ක් වගේ කරන විට තමයි අපිට ප්‍රතිඵල දැනෙන්නේ. අඩුම ගානේ පැය භාගයක්වත් දවසට ඇවිදින්න පුළුවන් නම් පැයක් නම් හොඳයි. උදේ පැය භාගයයි, රාත්‍රී පැය භාගය නම් හොඳයි. අපිට බොහෝ විට අනිත් දේවල් කරන්න බොහෝ වෙලාවල් තියෙනවා. තමන් වෙනුවෙන් වැය කරන්න බොහෝ විට වෙලාව නැති වෙනවා. අපි ගොඩක් වෙලාවට වෙන දේවල් කර ඉන්නවා. සමහරට දුරකථනයට බැහැ වෙන්න පුළුවන්. නැත්නම් අනවශ්‍ය දේවල් වෙන්න පුළුවන්. අපිට දවසට පැයක් හොයාගන්න අපහසු නැහැ. මනසට ඊටාම හොඳ යහපත් සැහැල්ලු
බවක් තියෙනවා. ඒ වගේම සතුට වැඩි වෙන්නත් ඇවිදීම හෝමෝන හොඳයි කියලා තියෙනවා. සතුට වැඩි වීම සහ ආතතිය සම්බන්ධ හෝමෝන අඩු වෙනවා කියලා තියෙනවා. ඇවිදින විට ආතතිය සම්බන්ධ හෝමෝන අඩු වෙලා සතුට වැඩි වෙනවා. ආදරණීය බව වැඩි වෙනවා. ඉතින් හෝමෝන ගත්තත් ඇඟේ වෙනස් වීම වෙනවා ඇවිදින විට. ඔබට මේ ඒක ප්‍රායෝගිකව දවස් 30ක් 60ක් වගේ කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිඵල බලන්න පුළුවන්. අර ඇවිදින්න නැතුව ඒ ප්‍රතිඵලය කියන්න බෑ. පැහැදිලිව වෛද්‍යතුමනි දැන් අපේ අර ටිකක් සමහර වෙලාවට අර කම්මැලිකමකුත් වෙනවනේ. මේ කම්මැලිකමට එතකොට තව අලුතෙන් වැඩක් ආරම්භ කරන්න අපි පොඩ්ඩක් අර අභිප්‍රේරණයක් ඇති කරගන්නත් මේක ප්‍රයෝජනවත් වෙනව නේද? අපි අර නිකම්ම ඉන්නවට වඩා මේ ඔබතුමා කිව්වා වගේ දවස් 30ක් 60ක් මේක කරනකොට අපි අර ජීවිතය අත්‍යවශ්‍ය අනිකුත් කටයුතු වලටත් යොමු වෙන්න මේක අභිප්‍රේරණයක් වෙනව නේද කියන එක අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. පරීක්ෂණ වාර්තාවල පෙන්ලා තියෙනවා සහ ප්‍රායෝගිකව දැන්ලා තියෙනවා. දැන් අපි මොනවා හරි මොළයට දැනෙන්න ක්‍රියාවක් කරන්න ඕන. අභිප්‍රේරණය කියන්නේ දැන් අපි හිතනවා නම් අපිව කවුරු හරි ඇවිල්ලා අභිප්‍රේරණය කරන්න අවශ්‍යයි කියලා අපි මුලින්ම අභිප්‍රේරණයේ පළවෙනි එක තමයි අපිට අමතක කළ මේ ක්‍රියාත්මක වෙන්න ඕන ඇක්ෂන් එකක් ගන්න ඕන. ඒ ඇක්ෂන් එකක් ගන්න වැදගත්ම දේ තමයි ඇවිදින වගේ දෙයක්. අපි ඉස්සෙල්ලත් මතක් කරලා තියෙනවා මේම ඇවිදින විට මොළය දැන් අපේ මානසික පේශි ක්‍රියාත්මක වෙන විට මේ අපේ මේ ඒ කියන්නේ ශරීරයේ ක්‍රියාත්මක වෙන විට ඊට අමතරව අපේ පාදයන් ක්‍රියාත්මක වෙන විට මොළය ස්නායු ක්‍රියාත්මක වෙන මොළය හිතනවා මෙන්න මේ ඇඟ ක්‍රියාත්මකයි කියලා. ඇක්ටිව් මිනිස්සෙක් කියලා මොළේ හිතනවා. මොළේ හිතුවට පස්සේ මොළේ ඊට පස්සේ ඒකට උදව් කරනවා. ඒතර අපි තමයි ආරම්භ කරන්න ඕන. මේක අර දැන් ආරම්භ ගන්න අමාරුවේ ඉන්නවා. හිතන්න නැතුව හෙට මම ඔන්න ඇවිදිනවා කියලා ඇවිදිනවා. තව ක්‍රමයක් තියෙනවා. දැන් අපි කොච්චර කිව්වත් අපි ඕන තරම් කියනවා ඇවිදින්න හිතෙන්නේ නැහැ. ඒ මොකද අර පොඩි කාලයක් අපේ තප්පර 10ක් 20ක් වගේ විශේෂයෙන්ම තප්පර පළවෙනි තප්පර 10 වගේ Tamanට ඇවිදින්න නැති වෙන හේතු ගණනාවක් තියෙනවා. ඒකට ක්‍රමයක් තියෙනවා. ඇවිදින්න අවශ්‍ය සපත් වෙන්න පුළුවන්, ඇඳුම් වෙන්න පුළුවන් ඔක්කොම ලෑස්ති කරලා සූදානම් කරලා එක්මනින්ම ඇඳන් බහපු ගම ඒ ටික මේ පැලඳගෙන ඇවිදිනවා කියලා ලෑස්ති. එතකොට ඉබේම ස්වභාවිකවම යනවා. එහෙම නැත්නම් තප්පර 10 පමා වුණොත් තප්පර 10ක ඇතුළේ මේක තීරණය කරනවා මොලේ. එහෙම නැතු ඊට වඩා එහාට ගියොත් තමයි ගොඩක් වෙලාවට අපහසු වෙන්නේ. හවසට නත් අර වෙලාවක් දාන්න. දෙවෙනි එක තමයි වෙලාවක් දා ගන්න ඕන. අපිට උදේ 6ට නම් උදේ 6ට මම වෙන මොනවද කරන්නේ 6 ඉඳන් 7 වෙනකන් ඒ ටයිම් ෆ්‍රේම් එක ටයිම් වෙලාවේ මම මේක කරනවා. ඔන්න ඔය ක්‍රමය යොදාගත්තම පළවෙනි දවස් දෙවෙනි දවස් තුන්වෙනි දවස් ඒතර වෙන වැඩ දාගන්නේ නැහැ. එතකොට උදෑසනේ වෙලා වෙන විටම වෙනවා. නැත්නම් අපි මේක කොච්චර කිව්වත් කරන්න අමාරුයි. ඒ ආකාර දෙකෙන් පුළුවන් තුන්වෙනිතම තමයි අවිද්‍යාවට පස්සේ ඒක ලකුණු කරලා Tamanට මේ ඒ කියන්නේ ප්‍රගතිය බලනවා සහ Tamanට මේ තෑග්ගක් දෙන එක ඕඩ්ඩක් දෙනවා කියලා කියනවා. මම මෙහෙම දවස් 30ක් එක දිගට ඇවිද්ද 60ක් ඇවිද්ද කියලා වාර්තා කරනවා. එතකොට ඔන්න මේකට හුරු වෙනවා. මේකට ඇබ්බැහි වුණාම ඇවිදින්න නැතුව ඉන්න බෑ. ඒ ඇවිද්දින විට Tamanට සැනසුම දැනෙනවා. මේ මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරලා Taman අර ආරම්භ කරන්නයි ඕන. පුරුද්ද ඇති කරගන්නයි ඕන. ඉතින් අර ඇඟට මේ පුරුද්ද ඇති කරගත්තාම ඒකේ වාසිය ඔබට අත්විඳින්න පුළුවන්. නිරෝගීකම අපිට කොච්චර සල්ලි තිබුණත් මොන දේවල් තිබුණත් අවසානයේදී ඕක තමයි අපිට ඉතුරු වෙන්නේ. අපිට ලබන්න පුළුවන් පරම ලාභය නිරෝගීකම. ඒ නිසා ඔබ කුමන වයසකට මම හිතනවා වෛද්‍යතුමනි මෙහෙම ගැටලුවක් නෑ නේද? වයස ප්‍රශ්නයක් ඇත්තෙම නෑ මේකට. දැන් මම ගාල්ලේ ප්‍රදේශයේ ඇවිදින අවස්ථාවක මට මුණ ගැහිලා තියෙනවා අවුරුදු 90ක කෙනෙක් ව්‍යාපාරිකයෙක් පැරණි දැවැන්ත හිමින් ඇවිදිනවා. ඔහු අවුරුදු ගණනාවක ඉඳන් හැමදාම ඇවිදිනවා. මම කියන්නේ එච්චර වයසේදී Tamanට ඉතින් වෛද්‍යපිස ගන්න ඕන දැන් හදවත් රෝගයක් හරි නැත්නම් හදවතේ අකර්මණතාවයක් හරි එහෙම වෙන තියෙනව නෙවෙයි මම මේ කියන්නේ සාමාන්‍ය නිරෝගී තියෙනවා නම් අර ඇවිදින්න පුළුවන්. ඒකයි මම කිය වයසෙන් ඉතින් හිමින් Tamanට පුළුවන් වේගය. එතන තමයි තරුණ කෙනෙක් ඇවිදින වේගයයි අපි වයසට ගියාම අවුරුදු 60 දී ඇවිදින වේගය අවුරුදු 90 දෙදින එක එහෙම වෙනස් වෙනවා. මේක විදේශ රටවල වයස අවුරුදු 80 90 දී ඇවිදින එක ජපානයේ ඇමරිකාවේ ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපිට මේක අපි වයසයි කියලා එහෙම නැත්නම් හැබැයි තමන්ගේ ආරක්ෂාව වයසේදී දෙනකොට අර සැරමිටියක් අරගෙන යන්න පුළුවන් නම් එහෙම මොකද නැත්නම් ඒ වගේ සාහාර ගැටි තියෙන තැන්වල වැටෙන්න පුළුවන් තැන් වලින් නැතුව ඒ කියන්නේ හැමදේම බලන්න ඕන. ඉතින් ආරක්ෂා වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම හිතන්නේ වයස අවුරුදු 90 දී ඒ විදිහට ජව සම්පන්නව පුළුවන් විදිහට ඇවිදගෙන යනවා කියන්නේ වෛද්‍යතුමනි ඒක ඒ අවුරුද්දකින් දෙකකින් වෙච්ච දෙයක් වෙන්න බෑ. අවුරුදු 35න් 40න් මේක පටන් ගන්න තියෙනවා. ඒක තමයි දැන් අපි අර ඒක තමයි ඕන දැනුත් ඔබ ප්‍රමාණය
නැහැ වෛද්‍ය උපදෙස් අරගෙන මෙම කමක් නැද්ද කියලා. බොහෝ දෙනාට ඇවිදින්න පුළුවන්. ලංකාව විශාල ප්‍රමාණයට ඇවිදින්න පුළුවන්. ඔබ ඇවිදින්න නැතුව ඉන්නවා ඇති මේ වෙනකන්. ඒකෙන් ඔබේ සමස්ත ඔබේ ශරීර සෞඛ්‍ය විතරක් නෙමෙයි ඔබේ ආර්ථිකයට ඔබ වැඩ කරන තැන ඒ හැම තැනටම මේක බලපාන නිසා මේක කරලා බලන්න ඒකේ වාසිය ඔබට දැනේවි කොච්චර වටිනවද මේ ඇවිදීම කියලා. අනිවාර්යයෙන්ම වෛද්‍යතුමනි මේ ඒ කාරණේ අපේ ඔළුවට අපි දාගන්නවා වගේම මම හිතන්නේ අවසාන වශයෙන් මම මේක ගැනත් අහන්න ඕනේ. දැන් මේක අපේ පවුලට අපේ සමාජයට අපේ අර සර්කල් එක ඇතුළට දාගන්නවා වගේම මේ වෛද්‍යතුමන් සූදානම් ඉන්නව නේද වැඩපිළිවෙලක් සකස් කරන්න මේ සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුල්ව ඉස්සරහට කතා කරන්නත් පුළුවන් වෙයි. මේ වෙලාවේ අපි කෙටියෙන් කතා කරමු. අපි දන්නවා ඇවිද්ද පය දහස් වටී කියලා අපි කියමනක් තියෙනවා ඉස්සරදා. අපි දන්නවා ඉතින් බොහෝ දෙනා ඉස්සර ගම්වල ඇවිදලා තියෙනවා. ඔවුන් නිරෝගීව ඉන්නවා. මේ ඇවිදීම කියන එක අපි දන්නේ නැතුව අපිට ලැබිච්ච ලොකු දායාදයක් නිරෝගකමට. ඒක නිසාම අපිට පුළුවන් වුණා විදුහල්වල අපේ ආදරණීය පුතාලා දුවලා විශාල වශයෙන් මේ ගැන දැනුවත් කරන්න. ඉතින් මේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පසු කාලන ඇවිදීමට පුරුදු වුණා. ඒ වගේම අපි දන්න හිතවතුන් සහ හමුවන අය කණ්ඩායමක් හදලා උන්ට ඇවිදින්න කියලා උපදෙස් දුන්න. පළවෙනි දේ ඇවිදින්න, හොඳට වතුර බොන්න කියලා කියන්න සතුටුයි. ඒක නිසා බොහෝ දෙනා ඒ උපදෙස් පිළි අරගෙන දැනට ඇවිදිනවා සහ ඔවුන් අපිට ප්‍රකාශ කරන ඔවුන්ගේ නිරෝගීකම. ඉතින් අපි ලොකු හොඳ දෙයක් පිනක් කරගත්තා. අපිට ගියේ වචනයක් දෙකක්. නමුත් අපිට මහන්සියක් වුණා. නමුත් ඒක කියන දේ අහලා ඔවුන් ලොකු ප්‍රතිඵලයක් අරන් ඉතාම වශයෙන් ස්තුතිවන්ත වෙනවා සහ ඔවුන් ඒක බෝ වෙනවා වගේ තවත් අයට කියලා ඉස්සරහට අරගෙන ගියා. ඉතින් මේක පුළුල් වශයෙන් ලංකාවෙත් ලෝකෙත් මේ ඇවිදීම කියන එකේ වටිනාකම කියා දීලා සංකල්පයක් ලෙස ගෙනල්ලා මේක හුරු කරන්න තමයි වැඩපිළිවෙලක් කරන්නේ. වැඩපිළිවෙලට ඔබට සහභාගී වෙන්න පුළුවන්. ඉදිරියේදී සහභාගී වෙන්න පුළුවන්. සහභාගී වෙලා අපි ඉල්ලන්නේ එක දෙය ඔබ ඇවිදීම තුළින් නිරෝගී වෙන්න දෙයක් කියන්නේ. මොකද ඒ අපිට ලොකු ශක්තියක් හැමතිස්සෙම. මොකද ඔබ නිරෝගී වෙනවා කියන්නේ හැමෝටම ශක්තියක්. ඔබ රෝගී වෙනවා කියන්නේ හැමෝටම පාඩුවක්. ඒක ඔබේ පවුලට විතර නෑ රටට වුණත්. ඒ නිසා අපේ අරමුණ ඔබ නිරෝගීව තියෙන. ඒක නිසා තමයි හැමතිස්සෙම මේ යහපත් දේ දෙන්නේ. යහපත් දේ බෙදා හදාගෙන හොඳම දේ ඔබත් එක්ක දෙන්නේ. ඉතින් ඇවිදීමටත් අපි ඒ සංකල්ප නිර්මාණය කරලා ඒක බෝ කිරීමක් කියලා කියතේ. සතුට බෝ වෙනවා වගේ ඇවිදින් බෝ වීම තමයි අපිට දකින්න අවශ්‍ය වෙන්නේ. ඒකට සංකල්ප නිර්මාණය කරලා දැන් ක්‍රියාත්මක වෙනවා. ඔබටත් ඉතින් සම්බන්ධතාවය අපිත් එක්ක. පැහැදිලිවම ඉතින් ඒ යෝජනාව අපිත් ඔබට ආරාධනා කරනවා. මේක අපි බෝ කරගමු. මේ හොඳ පුරුදු මේවා. ඒ නිසා කාටවත් අවඩක් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අපි හැමදෙනාගේම යහපත සුබ සිද්ධිය විදසා අද අපි වෛද්‍යතුමන් මේ කාරණේ පැහැදිලි කරලා දුන්නේ අපිට ඇවිදීම සහ එහි තියෙන වටිනාකම පිළිබඳව කාලය ටිකක් වෙන් කරගන්න, පැයක් වෙන් කරගන්න. මොකද අර කිව්වාගේ හැමදෙනාගේම සුබ සිද්ධිය උදෙසා. එහෙනම් වෛද්‍යතුමනි බොහොම ස්තුතියි මේ කාරණේ සම්බන්ධයෙන් අපිට දැනුවත් කරන්නට පැමිණියාට වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන්. ආයුබෝවන් ඔබතුමන්ට. ඉතින් ඔබට අදහස් කියන්නේ මේක කරලා බලලා අපිට අදහස් කියන්නේ එකත් ගොඩක් වටිනවා. ඔබගේ මේ ප්‍රායෝගිකව අත්විඳ කාරණා පිළිබඳව කතා කරමු අපි. ඉතින් සූදානම් වෙන්න වැඩසටහන හමාර කරන්න. ඉතින් නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ මතක් කිරීමත් එක්ක අපි සමු ගන්නවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.